ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවේ 13 වන දිනයත් එක්ක. ඉතින් මම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ අපේ 12 වෙනි කොටස විදියට අපේ සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවේ 12 වෙනි කොටස විදියට කතා කරපු බැද්දේගම නවකතාවේ දෙවන කොටස පළමු කොටස අපි කතා කරා බැද්දේගම නවකතාවේ අපි කතා කරේ සිනිඳු ගැන කතා කරා සිනිඳුට දාව ඩිංගි හාමිට දරුවෝ දෙන්නෙක් හම් වෙනවා කවුද පුංචි මැනිකා සහ හින්නිහාමි දැන් මේ දෙන්නත් එක්ක කතාව ඉදිරියට අරගෙන යන එක තමයි අපි අද මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකට යමු. අද අපේ වීඩියෝ එකේ දැන් මෙහෙම යද්දි අපේ කතාවට දැන් අපි මේ කතාව පටන් ගත්තේ මේ පුංචි මැනිකා හා හින්නිහාමි කියන මේ දෙන්න සාමාන්‍යයෙන් යෝන් වියට පාත බල තියෙන කාන්තාවන් දෙදෙනෙක්. යෝන් වියට පාත බල තියෙන තරුණියන් දෙදෙනෙක්. ඒකට හේතුව තමයි මේ වෙද්දී මේ කතාවේ මේ කොටසට අපි යද්දී මේ දෙන්නම 16 වියටපත් වෙලා ඉන්නේ. 16 වියට කියන්නේ අවුරුදු 16ක් 17ක් 15ක් 16ක් 17ක් ඔය වගේ වයස් පිරිවෙලකට තමයි පත් වෙලා ඉන්නේ. ඉතින් මේ පුංචි මැනිකා කෙරෙහි අපි මේ කතාවේදී කතා නොකරපු චරිතයක් මේ වෙද්දී ඉස්මතු වෙලා එනවා. කවුද? චරිත දෙකක් ඉන්නවා. පළවෙනි චරිතය අපි ගමු. ඒ තමයි බබුන් කියලා. බබුන් කියන්නේ අපි කතා කරපු බබේ හාමි ආරච්චිලා ඉන්නව නේද? අන්න එයාගේ බිරිඳ ඉන්නව නේද නැන්චෝ හාමි. අන්න එයාගේ සොහොයුරෙක් තමයි මේ බබුන් කියන්නේ. බබුන් කියන මේ පුද්ගලයා මේ පුංචි මැනිකා ගැන ආදර සිතක් අපි කියන්නේ ප්‍රේමණීය හැඟීමක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට මේ දෙන්න අතර ඒ කියන්නේ පුංචි මැනිකා සහ බබුන් අතර ඇති වෙන මේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහට මේ පුංචි මැනිකා සහ බබුන් එකතු වෙනවා. ඒ කියන්නේ ඒ දෙන්න විවාහපත් වෙනවා. ඒ වෙද්දී සිලිඳු සාමාන්‍යයෙන් මානසික දුර්වලතාවයකින් පෙළෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ මානසික අගතියකටපත් වෙලා ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි සිලිඳු. දැන් මේකේ අපිට මේ නවකතාව තුළදී දැන් පුංචි මැනිකා සහ බබුන් දෙන්නට ආදරේ ප්‍රකාශ කළා. යම්කිසි ක්‍රියාදාමයක් සිදු වෙලා ඊට පස්සේ දැන් මෙයා ඇවිල්ලා අහනවා පුංචි මැනිකාව මට දෙන්න පුළුවන්ද? කාගෙන්ද අහන්නේ? සිලිඳුගෙන්. බබුන් අහනවා සිලිඳුගෙන් පුංචි මැනිකා මට දෙන්න පුළුවන්ද? එතකොට සිලිඳු කියනවා මන් නැති වෙලාවට මේ ගෙදරට හොරු රිංගනවා. මේ හොරු මේ ගෙදර කිසිම දෙයක් නැති වුණොත් මේ දේ මගේ දරුවෝ හරි අරගෙන යනවා. අන්න ඒ විකාර මිත්‍යා මත කියනවා. ඒකින්ද එයා අපි මුලදීත් අර කලින් කොටසෙත් කතා කරා මෙයා මිත්‍යා මතවාදී පුද්ගලයෙක්. ඉතින් ඒකත් එක්ක දැන් මේ පුංචි මැනිකා සිලිඳුගේ ගෙදර අභියසම නිවසක් තනාගෙන ගෙපලක් තනාගෙන මේ සිලිඳුගේම ඉඩමේ පදිංචියට යනවා. කාත් එක්කද? තම ස්වාමියාත් එක්ක. කවුද ස්වාමියා? බබුන්. ඊට පස්සේ ඔන්න මේ කතාව යම් පරිච්ඡේදයකට පෙරලෙනවා. මේ බබුන් කියන්නේ කෘෂි කර්මාන්තේ නැත්නම් අපි කියනවා මෙයාලා වගා කරන කුරහන් හේන් වගාව. මේකේ ප්‍රවීණතෙක්. ඒ කියන්නේ හොඳට මහන්සි වෙලා වගා කරන පුද්ගලයෙක්. ඒකින්ද මේ පුංචි මැනිකා විවාහ කරගත් වර්ෂයේ හොඳම ආදායම එහෙමත් නැත්නම් හොඳම කුරක්කන් වගාව උනේ කාගේ හේනේද? බබුන්ගේ සිලිඳුගේ. මේ අස්වනු දෙකම හොඳම අස්වනු දෙකම සිලිඳුගේ කොටුවට යවනවා. ඒ කියන්නේ මේ සිලිඳුගේ විබිස්සට ඇතුළු කරනවා මතු ප්‍රයෝජනයන් සඳහා. ඉතින් මෙහෙම ටික කාලයක් යද්දී මේ ගමේ ඉන්නවා ටිකක් වයස්ගත වූ පුද්ගලයෙක්. මෙයාව අපි හඳුන්වනවා පුංචිරාල වෙදරාල. කවුරු කියලාද හඳුන්වන්නේ? පුංචිරාල වෙදරාල කියලා. ඉතින් මේ පුංචිරාල වෙදරාල කියන මේ වෙදරාල හින්නිහාමි ගැන ඒ කියන්නේ අපි කතා කරන සිලිඳුගේ නංගි හින්නිහාමි ගැන ආදර සිතක් පහළ වෙනවා. කාගේ හිතේද පහළ වෙන්නේ ආදර හැඟීමක්? අපි කතා කරන පුංචිරාල වෙදරාලගේ. ඉතින් මේ පුංචිරාල වෙදරාල මේ හින්නිහාමිව තමන්ගේ අඹුව කර ගැනීමට, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ කර ගැනීමට විවිධ කටයුතු කරනවා. ඒ වගේම එකක් තමයි සිලිඳුට තුවාලයක් තියෙනවා කකුලේ. අපිට මේ කතාවේදී නෙමෙයි ෆිල්ම් එකේදී එක බලා ගන්න පුළුවන් කකුලේ තුවාලයක් තියෙනවා. ඊට පස්සේ තුවාලෙට ඇවිල්ලා බෙහෙත් ටිකක් දාලා ගමන් මේ ෆිල්ම් එකේ තියෙන්නේ මේ ඒ කියන්නේ චිත්‍රපටයේදී මේ තුවාලෙට බෙහෙත් ටිකක් දාන ගමන් පුංචිරාල කියනවා මං උඹේ බාල කෙලියට මනාපයි. ඒ කියන්නේ හින්නිහාමිට මනාපයි. මට ඒකිව ඕනේ.
ඊට පස්සේ සිනිඳු කියනවා ඒකේ උඹට මනාප නෑ ආයිබෝවන් වෙන කෙනෙක් බලන්නකෝ අපිටම මේ කියන්නේ එහෙම දෙයක් කියනවා. ඉතින් එයා කැමති නෑ කියලා කියනවා. අවංකවම හින්නිහාමිගේ හිතේ මෙයා ගැන කැමැත්තක් නෑ. දැන් පුංචි රාලට ඕන Taman එයා විවාහපත් වෙච්ච පුද්ගලයෙක්. මේ පුංචි රාලට ඕන හින්නිහාමිව Tamanගේ බිරිඳ කරගන්න. එහෙම. ඊට පස්සේ දැන් මේ සිලිඳුව මිත්‍යා මතවාදී පුද්ගලයෙක් කියලා මම කල්පොත් මතක් කරානේ. ඉතින් මේ සිලිඳුව දවසක් බය කරනවා. ඒ කියන්නේ මේ එයාට කියනවා දැන් බෙහෙත් දඩිවලා යද්දී මේ ගම්මේ දැන් එයා මිත්‍යා ඒ කියන්නේ විශ්වාස කරන කෙනෙක්ින්දා දැන් මේ ගමෙත් යක්කු නටයි කියලා යනවා. ඒකින්ද මේ යක්කු නටයි ඒ කියන්නේ යක්කු පිළිබඳව නිකන් බයක් ඇති කරලා යනවා සින්දුගේ හිතේ. ඉතින් දවසක් සිලිඳු කෙලේ දඩයම් කරන්න යද්දී නිකන් ඒ කියන්නේ දර්ශනයක් දැකලා නිකන් යකෙක් කියලා බය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පුංචිරාල විවිධ ඒ කියන්නේ කරදර පීඩා වලට අර කට්ටියපත් කළා. කවුද? සිලිඳු, බබුන්, කර්ලිනාහාමි, පුංචිමණිකා ඉන්නේ අර මේ 5 දෙනාව මහත් වූ කරදරයන්ටපත් කළා. අවසානෙට හින්නිහාමිව තමන්ගේ බිරිඳ විදියටපත් කරගන්නවා. ඉතින් මේ බිරිඳ වෙලා ඇවිල්ලා හින්නිහාමි ඉන්නේ හරියටම දවස් 3ක් විතර. නැත්තම් සතියක් විතර කියලා අපි කියමුකෝ. සතියක් කියලා කියමුකෝ. මේ සතියෙන් පස්සේ මේ හින්නිහාමි ටික දවසයි ඉන්නේ. මේ හින්නිහාමි ඊට පස්සේ දවසක් සිලිඳු එනවා පේනවා. සිලිඳු මේ පුංචිරාලගේ ගේ අයිනෙන් ගමන් කරනවා පේනවා. ඊට පස්සේ තාත්තට කතා කරලා ඒ සිලිඳුත් එක්ක යන්න යනවා පුංචිරාල. මේ කවුද? හින්නිහාමි. අපේ මේ කියන්නේ පුංචිරාලගේ බිරිඳ. දැන් අලුත් බිරිඳ. මෙයා යනවා. එතකොට පුංචිරාල කියනවා දැන් උඹ මාත් එක්ක දීගාවනේ. ඇයි ආයෙ යන්නේ? ඊට පස්සේ කියනවා මං දෙවියන්ට පොරොන්දුවක් වුණා. දෙවියන්ට පොරොන්දු වුණා යම්කිසි දෙයක් දෙනවා කියලා. ඉතින් ඒක විදිහට මං ආවා. දැන් මට ආයි මං දෙවියෝ කියන දේවල් අපි ඇහුවා. ඒකින්ද ආයි මං මේකෙද රැඳෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් එනවා. එද්දි මේ පුංචිරාල හිතේ මාර අවුලකින් ඉන්නේ. Tamanට හම්බ වෙච්ච දෙයක් ආයි නැති වෙති. අපිට උනත් සාමාන්‍යයෙන් සංවේගයක් ඇති වෙනවනේ, දුකක් ඇති වෙනවනේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ පුංචිරාල විවිධ දේවල් මේ හින්නිහාමි ගැන පතුරවනවා. මේ පුංචිරාලට දාව හින්නිහාමිට දරුවෙක් හම්බ වෙනවා. හැබැයි මේ දරුවා ඉපදිලා මාස 2-3ක් විතර යද්දී මේ දරුවා මිය යනවා. එතකොටම මේ දරුවා ඉපදිලා දවස් 2ක් එදිනම රාත්‍රියේ හෝ ඊට පසුදින කවුද මේ සිලිඳු කැලේ දඩේමට ගිහිල්ලා එද්දී මුවෙක් හම්බ වෙනවා. චූටි මුව පැටියෙක්. ඒ කියන්නේ අම්මගෙන් වෙන් වෙච්ච මුව පැටියෙක්. මේ අම්මා මරාදා අම්මා මැරිලා මේ මුව පැටිය විතරක් ඉන්නවා. ඉතින් මේ මුව පැටියව අරගෙන සිනිඳු ගෙදර එනවා. සිනිඳු ගෙදර ඇවිල්ලා මේ මුව පැටියව හින්නිහාමිට දෙනවා. ඊට පස්සේ මේ හින්නිහාමි තමන්ගේම දරුවෙක් වගේ මහත් වූ ආදරයෙන් මේ මුව පැටියව ඇති කරනවා. ඉතින් මේ තමන්ගේ දරුවා නැති වුණාට පස්සේ හින්නිහාමිට එන්නේ මේ මුව පැටිය විතරයි. ඉතින් මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්නවා. නැත්නම් අපි කතා කරනවා මේක එයාට ප්‍රවේශාත්මක ඉලක්කයක් කරගන්නවා. කවුද? පුංචිරාල. මොකටද? හින්නිහාමිගෙන් පරිගන්න. ඉතින් මෙයා කියනවා මේ වෙද්දිම ගමට මේ ඒ කියන්නේ ලෙඩක් ඇවිල්ලා කැලෑවුණ කියලා මේ ලෙඩ හඳුන්වන්නේ. මේ කැලෑවුණත් එක්ක මාර විදිහට දරුවෝ මැරෙනවා. දරුවෝ මැරෙනවා, වයස්ගත පුද්ගලයෝ මැරෙනවා, ගමේ පිරිස ටික අඩු වෙනවා. ඉතින් මේකත් එක්ක මේ වෙදරාල කියනවා මේ ගමේ යකින්නියක් ඉන්නවා. ඒ යකින්නි තමයි හින්නිහාමි. ඒ යකින්නි වදාපු පැටිය තමයි මේ මුවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ දවසක් හින්නිහාමි දර කඩන්න කැලේට ගිහිල්ලා ඉන්නවා. ඒ දර කඩන්න කැලේට ගිහිල්ලා ඉද්දි මුවත් ඉන්නේ හින්නිහාමිගේ ළඟමයි. ටිකක් මුවා ඈතට ගිය ගමන් මිනිස්සු වගේක් මුවාව අල්ලලා මරනවා. මරුවට පස්සේ හින්නිහාමි කතා කරනවා. සද්දයක් ඇහිලා හින්නිහාමි කතා කරනවා. පුංචි අප්පු කියලා තමයි අපි මේ මුව පැටියව හඳුන්වන්නේ. හින්නිහාමි විසින් පුංචි අප්පු. පුංචි අප්පු කියලාත් අපි හඳුන්වන්න පුළුවන්. පුංචි අප්පු කියලා තමයි මේ මුව පැටියව හඳුන්වන්නේ. ඉතින් මේ මුව පැටියව ඒ විදිහට ඒ මිනිස්සු මරනවා. ඒක ටික වෙලාවකට පස්සේ තමයි හින්නිහාමි දකින්නේ. ඒක දැකලා හින්නිහාමි බය වෙලා දුවන්න හදනවා. දුවන්න හදද්දිම අර මිනිස්සු ඇවිල්ලා හින්නිහාමිලත් පහ දීලා හින්නිහාමිවත්